3යි කිලෝමීටර් 623යි පල්සර් 135 එක වීඩියෝ වලින්ද පේනවත් දන්නේ ඔයාලට මේ පොඩ්ඩක් පරක් වෙලා ඉන්නේ. පරක් වෙලා කියන්නේ මායි තව අයියෝ කියන්නේ විස්තරට කියලා කියන්න. යන්නේ කොහෙද රමන ඒටි කියන්න මේ පොඩ්ඩක් පරක් වෙලා ඉන්නේ කෝල්ලයක් ගහලා බලමු. මේ ඩයල් එක කොහෙද ඉන්නේ කියලා දැන් මේ ඉන්න බලමු කෝල්ලයක් ගහලා. The mobile number you are calling has not responded. Please call again shortly. ඔබ අමතන ජංගම දුරකථන අංකය ප්‍රතිචාර නොදක්වයි. කරුණාකර වාරගේස් එක නම්බරේ වැඩ කරන්නේ. වැඩේ කියන්නේ ගත්ත පළවෙනි කෝල් එකම ෆෝන් එක වැඩ කරේ නෑ. මට නම් හිතුනේ බඩු තමයි කියලා. හැබැයි ඊළඟ කෝල් එකේදී ෆෝන් එක වැඩ කරා. අවුලක් උන්නේ නෑ. නම්බරේ වැඩ කොහෙද ඉන්නේ? හලෝ බොසා මං එන ගමන්. එන ගමන්ද එන්න ටක් ගාලා පරක් වෙලා තියෙන්නේ. good morning. ඔන්න එළිය උඩ වැඩනවා සිස්ටර් එක කියන්නම්. යයියා පරක් වෙලා තියෙන්නේ. උදේ පාන්දරම අපි දෙන්නටම පොඩ්ඩක් පරක් වුණා. අපි උදේ පාන්දර 4ට විතර යන්න හිටියේ. හැබැයි යද්දි උදේ 5යි. 5ත් පහුවෙලා. අවුලක් නෑ අපි අපේ ගමන යන්න පටන් ගත්තා. ඔන්න අපි ලොකු දුරක් යන්න තියෙන නිසා අපේ බයික් එකේ හුලං චෙක් කරලා නම් මනම් ඒ චෙක් කරන වැඩ ටික කරගත්තා. තාම ඉන්නේ රත්නපුර ටවුන් එකේ අපි ඈ. ඊට පස්සේ අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි තෙල්. මොකද මේ වෙද්දී රත්නපුරේ හැම සෙට් එකකම පට්ට දිග පොලිමක් තිබ්බේ. ඔයාලා දකින්න ඇති. හැබැයි පුදුම ගේමක් දීලා අපි ඒ තෙල් ප්‍රශ්නෙන් නම් නිදහස් වුණා. ඔන්න ඉතින් good morning. මම පෙන්නවා අපි ආපු ටික. ඉතින් හදිස්සියේ සෙට් වෙච්ච කමලක් වැඩි විස්තර ඉස්සරහට ගිහලා කතා කරමු. ඉතින් දැන් ඉන්නේ හරියටම රත්නපුරේ නවනගරේ තමයි දැන් ඉන්නේ. ඉතින් දැන් යන්න ඕනි අපි කොහෙටද? නුවරට යන්න ඕනි. ඉතින් මේ නුවර යන හේතුව කොහොමද මේක සෙට් වුනේ? හදිස්සියේ යන ගමන. ඒ විස්තර ටික මම කියන්නම්. දැන් යමු නුවරට හරියටම දැන් ඉන්නේ නවනගරේ. ඉතින් අද මාත් එක්ක ඉන්නවා අපේ දනුකයියා. දනුකයත් එක්ක තමයි අද අපි ටුවර් එක යන්නේ. අද යන්නේ අපේ මෙන්න මේ දඩුවන රගේ. ඔන්න ෑමත් තමයි තියෙන කිලෝමීටර් 135ක් තියෙනවා රත්නපුරේ ඉඳලා නුවරට. ඉතින් දැන් වෙලාව සාමාන්‍ය කීයද වෙලාව? වෙලාව 6:20යි. 6:20යි. පොඩ්ඩක් මේ උදෙන් මෙන්න හැදුවේ මේ මටත් පරක් වුණා මුටත් පරක් වුණා. ඒ ඉඳා කවන්න උඩ පරක් වෙලා තියෙන අමුලට අපි දෙන්න විතරයි යන්නේ. දවස් කීයකට නුවරයන්ද කියලා මම තාම කියන්නේ නැහැ. මොකද මං හරියට දන්නේ නැහැ. ඒක කියන්නේ අපි දෙන්න දන්නේ නැහැ දවස් කීයක් වේද කියලා. එහෙනම් අපි යමු නුවරට. නුවරට ගිහලා හම්බෙමු. යද්දි ලස්සන තැන් හම්බෙයි. තැන් වලදී මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් දැන් ඉන්නේ නවනගරේ මෙතනට මා ලස්සන දෙයක් පේනවා. ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් මගේ ඉස්සරහින් පේන්නේ ඔයාලට හරියටම මෙන්න මෙතනින් පේන්නේ. ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන. ඇඟිල්ල දික් කරන්න හොඳ නෑනේ. සිරිපාදේ සමනල කන්ද පේනවා මෙතන හරි ලස්සනට. ඒකයි මෙතනින් වීඩියෝ එක පටන් ගත්තේ. එහෙනම් අපි නුවරට නුවර යද්දී ලස්සන තැන හම්බ වෙනවා. ඒ ලස්සන තැනදී මම පෙන්නන්නම්. එහෙනම් අපි යමු. ජය වේවා.
වඩා මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මට හම්බෙච්ච හෙල්මට් එක. ඒක මං වගේ 3 ගුණයක් විතර ලොකුයි. කරන්න දෙයක් නැහැ. ඒ ප්‍රශ්නේ විසඳගෙන ඒ ප්‍රශ්නේ විසඳ ගන්න දුන්නේ නැහැ. මං ඒ හෙල්මට් එකම දාගෙන වැඩේ සේව් වුණා. ඔන්න අපි ඇහැලිය ගොඩින් දෙහියෝවිට දන්න පාර තමයි ඉන්නේ. තව කිලෝමීටර කොමත් 95ක් විතර තියෙන්නේ. පොඩ්ඩක් හිමින් ආවේ කොහොමද කිලෝමීටර 45ක් විතරයි තියෙන්නේ පැය භාගයකට. ඒ ඉඳ මම බයික් එක ගන්න හැදුවේ. දැන් යන්න ඕනේ කෙලින්ම. දැන් යන්න කෙලින්ම ඉතින් නුවරට වෙන කොහෙ යන්නද? එහෙනම් අන්න දුදු මහත්තයා බයික් එක. මේ හෙල්මට් එක ලොකුයි බා. යෑමක් තමයි තියෙන්නේ. එහෙනම් අපි හම්බෙමු ඉස්සරහට ගිහිල්ලා. අපි යමු දැන් කොහෙටද? නුවරට. ජය වේවා. කොච්චර කිව්වත් අපි යන්නේ නුවරට කියලා. අපි මුලින්ම නුවරට නෙමෙයි ගියේ. වීඩියෝ එක බලන්න එන්නකෝ. අපි කොහෙටද ගියේ කියලා බලන්න. ඔන්න අපි අඟුරුවලට ඇවිල්ලා ඉන්නේ. දැන් උදේට කන්න ඕනි. එහෙන් කොට උදේ පාන්දරාව නිසා පොඩ්ඩක් බඩගිනි. පොඩ්ඩක් නෙවෙයි දැන් ගොඩක් බඩගිනි. මේ එන අපි උදේට කමු ඕනා හරි. අපි ගිහින් බලමු මොනවද කන්න තියෙන්නේ කියලා උදේට. යා. Nada kan? Ini apa? Ini apa? Nah, itu India apa ya? Kanda තමයි තියෙන්නේ නං. කාලා හම්බෙමු. අට්ට බඩගින්න එන්නේ උදේ ඉඳන් කෑවෙන්නේ නැහැ මොකුත් තාම. එහෙනම් කාලා හම්බෙමු. ඔන්න අපි උදේට කෑවා. ඔන්න දැන් කාලා දැන් කෙලින්ම යන්න තියෙන්නේ කොහෙටද? නුවරට. ඉතින් සාමාන්‍ය කිලෝමීටර මෙතන ඉඳලා 75ක් තියෙනවා. පැය දෙකමාරක් විතර පෙන්නනවා යන්න. පැය දෙකමාරක් යන්නේ නෑ නේද? අපි බලමු පැය දෙකමාරක් යන්න ඇති වෙයි මේ. අපි ගිහින් බලමු නුවරට තව කිලෝමීටර 75යි තියෙන්නේ. එහෙනම් යමු. කොහොම කිව්වත් මොන විදිහට කිව්වත් අපි මුලින්ම ගියේ නුවරට නෙවෙයි. වීඩියෝ බලන්න අපි කොහෙටද ගියේ කියලා බලන්න. ඔන්න අපි නුවරට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් නුවරට යන ගමන් කඩු ගන්නාද ලස්සන දෙයක් හම්බ වෙනවා. ඔයාලා දන්නවද මෙන්න මෙතන? ඔන්න මෙතන තියෙනවා සුද්ද විදමු ගල. ඉතින් කඩු ගන්නයි උඩට යන ගමන් මෙතන පොඩ්ඩක් නතර කරා. පොඩ්ඩක් ටික වෙලාවක් ඉඳලා යන්න. ඉතින් අපි කිව්වේ නුවරට යනවා කියලා. ඉතින් නුවරට යන වැඩේ පොඩ්ඩක් වෙනස් වෙලා තින්නේ. ඊට වඩා අපි හිතුවා නුවරට හවසට ගිහිල්ලා දැන් අම්බුලුවාවට යන්න. ඉතින් අපි මෙතනලා පොඩ්ඩක් ගලිකම්මේ ඉඳලා නුවරට යද්දී ඒ අතරමැද තමයි හම්බෙන්නේ අපේ කඩු ගන්නාව. ඉතින් කඩු ගන්නයි ලස්සන තැනක් තියෙනවා. අර මම දකින්න ඇති වීඩියෝ එකේ. එතන පොඩ්ඩක් නතර වෙලා අපි අපේ ගමන සුපුරුදිට යන්න ලෑස්ති වුණා. ඊට වඩා අපි නුවරට යන්න ලෑස්තුනේ. අපිට ටාගට් කරේ 10 මාරේදී නුවරට යන්න. හැබැයි අපි නුවරට යද්දී හවස 5යි. අපි සම්පූර්ණ ටුවර් එක ටාගට් කරේ කිලෝමීටර් 400. හැබැයි ගිහිල්ලා ඉවරදී කිලෝමීටර් 623. එච්චර කොහෙද ගියේ? වීඩියෝ බලන්නකෝ. ඔන්න ඔතන්දි තමයි අපි දෙන්නට හිතුනේ නුවර යන්න කලින් අපි තව කොහෙට හරි යන් කියලා. ඊට පස්සේ තමයි අපිට කල්පනා වුණේ අපි යන් අම්බුලාවේ කියලා. නුවර යන්න පුළුවන්. අපි අපේ ID එක සම්පූර්ණ වෙනස් කරලා අපි යන්න ලෑස්ති වුණා අම්බුලාවට. ඔන්න මෙතන පැයක් විතර හිටියා ටිකක් වෙලා නිදහසෙන්. මොකද බයික් එකේ උඩට යනවා කියන්නේ ලේසි නෑ. ඉතින් මෙතන ඉඳලා දැන් ඉන්නේ හරියට කඩු ගන්නාවේ.
කටුකන්නා ඉඳලා දැන් අපි කෙලින්ම යන්නේ නුවරට නෙවෙයි දැන් යන්නේ කොහෙටද අම්බුලුවාවට. ඉතින් අම්බුලුවාවට කියලා හම්බෙමු. අම්බුලුවාවට ගිහිල්ලා අපි ආයෙත් නුවරට යමු. ඔන්න අපි අම්බුලුවාවේ පන්සලට ඇතුළට ආවා. ඉතින් මෙතනින් ඔයාලට ටිකට් ගන්න ඕනි. පේනවා ඇති. මෙතන තමයි ටිකට් ගන්න තියෙන්නේ. මේ ලොකු ඔන්න ටිකට් අරන් එනවා. ටිකට් එක කීයද? බයික් එකටයි අපි දෙන්නටයි දෙකටම 400. අන්න බයික් එකටයි දෙන්නෙක් යනවා නම් ඔක්කොම 400යි. එහෙනම් අපි යමු අම්බුලුවාවට. ඔන්න අපි අන්තිමට අම්බුලාවට ආවා. හැබැයි අම්බුලාවට ආවට මාර ප්‍රශ්න ටිකට තමයි මුහුණ දීලා හිටියේ. මොකද ඒ වෙද්දී අපේ වෙලාව හොඳටම වැඩිලා තිබ්බේ. ඒත් එක්ක අපි දවස් තාගත් කරේ පළවෙනි දවසේ අපි ගෙදර ඉඳන් නුවරටම තියෙන හරියටම කිලෝමීටර් 154යි. මේ අම්බුලාවියත් එක්ක අපිට තව කිලෝමීටර් 40ක් වැඩි වුණා. එතකොට අපි පළවෙනි දවසේ කිලෝමීටර් 194ක් ගිහිල්ලා. වීඩියෝ බලන්නකෝ. මොනවාට කොහෙත් යන්නේ නැහැ. හැබැයි සුපිරි ප්ලේස් එකට යන්න කියලා නම් තීරණය. මොන ප්‍රශ්නේ තිබ්බත් වෙලාව කොහොම වුණත් අපි දෙන්න පට්ට ලස්සන පාරකින් අන්තිමට අම්බුලාවට යන්න ආවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණා. අපිට පාර වැරදුනා. ලොකු කේස් එකක් ගියේ නෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණා. වෙලාව පොඩ්ඩක් ගියා. හැබැයි අපිට වැරදිච්ච පාරේ පුදුම ලස්සනක් තියෙනවා වල දකින්න ඇති. අම්බුලුවාවට යන්න තමයි ආවේ. මේ පාර පොඩ්ඩක් එහෙම වෙලා මේ පාක්කියට දාන්න තැන පොඩ්ඩක් පහු කරන් ඇවිල්ලා මේ අපි දැන් ඉන්නේ හරියට මේ අම්බුලුවාටම තමයි මේ පාරෙත් යන්න පුළුවන්. මේ වල දකින්න ඇති පට්ට ලස්සන පාරක්. මේක වටරවුම් පාර. ඉතින් මේකේ ගියොත් එහෙම හිතන්නේවත් නැති පට්ට ලස්සන දේවල් ටිකක් බලා ගන්න පුළුවන් නේද ධනුකයි? අනිවාර්යයෙන්. මේ අපි මෙතනින් උට්ට යමු. මං හිතනවා මේ පාර වැටෙන්නේ අම්බුලාවට කියලා. මේ මෙතන අපි පාස් කරන් ආවේ තැන මේ එතනින් තමයි පාක්කියට දාන්නේ. මේ අවුලක් නැහැ. සුපිරි පාරකින් යන්නේ. ඔයාලා දකින්න ඇති. මාර ලස්සනයි. මේ ඔයාලට මතකයි මම කලින් ගිය vlog එකේ අපි ගියා ඉදල්ගස්සින්නට. ඉදල්ගස්සින්නෙන් ඊට පස්සේ අපි ගියා ඔයියට. අන්න ඒ පාර වගේ පුදුම ලස්සනක් තියෙන බලන්න මගේ වටපිටාව. මේක නම් පිස්සුවා. අපේ නම් වැරදිලා හරි කවන්නේ මේ වගේ පාරකට ආවා කියන්නේ පට්ට සතුටුයි. එහෙනම් අපි අම්බුලාවට කියලා සෙට් වෙමු. මේ පරිසරයේ පොඩ්ඩක් මෙතනලා නිදහස ඉඳලා අපි උට්ට කියලා සෙට් වෙමු. කොහොම හරි අපි අන්තිමට අම්බුලාවට ගියා. ඔන්න ඔය පිටිපස්සෙන් පේනවා ඔයාලට. අය වෙච්චරලා හොයාගෙන ආපු අම්බුලාව පන්සල. බෑග් තියෙනවා. ඔන්න අම්බුලාව උට්ට යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. බලන්න මෙතනට පේන view එකේ ලස්සන. මේ බලන්න. ඉතින් උට්ට ගිහිල්ලා බලමු කොච්චර ලස්සනද කියලා.
උඩට යමු බලන්න. මං හිතනවා උඩ ඇති පිස්සු හැදෙන view එක. වෙන vibe එකක් මේක ඇතුලේ. ඇත්තටම හිතුවට වඩා මාර ලස්සනක් තියෙන්නේ. බලන්න අර සම්පූර්ණව පේනවා. තව උඩට යන්න පුළුවන්. මේ උඩටකින් බලමු. මම පේනවා උඩටකින් බලමු. පුදුම ලස්සනක් ඇත්තේ. මට පේන මේ view එක පිස්සුවක් ඈ. උඩට ආවා. තවත් යන්න තියෙනවා. ඔට්ටම ගිහලා බලමු. සම්පූර්ණ ගම්පොළ ටවුන් එකම පේනවා මේ පැත්තෙන්. මේක නම් පිස්සුවක් ඈ. 10 වෙනි තට්ටුවේ. හරියටම දැන් 10 වෙනි තට්ටුවේ ඉන්නේ. Mira. Sorry. අම්බුලාවේ එන්න පුළුවන් උපරිම උට්ට ඇවිත් තියෙන්නේ. තව එන්න බෑ. මෙතනින් හරියටම මට යන්න පුළුවන් උපරිම සීමාව මේ. මෙතෙන් යාට ඉර වෙනවා. ඔන්න බලන්න දැන් ඉන්න තැන. නුවර යන්න ආපු ගමන් නුවර යන ගමන අම්බුලාවෙන් හිතුණා. ඔන්න අම්බුලාවට ආවා. හැබැයි මෙච්චර සුපිරි කියලා හිතුවේ නෑ. මාර ක්වොලිටියක් තියෙන්නේ. සුපිරි. ඔන්න මේ පාර මෙන්න ඒක තමයි එන්න තියෙන්නේ. මේ අතරින පාර. ඇත්තටම ලංකාවේ ඉන්නවනම් මේ වගේ තැන් වලට ඇවිත්ලා යන්න අනිවාර්යෙන්. නැත්තම් තේරුමක් නැහැ ජීවත් වෙන එකේ. මෙච්චර ලස්සන තැන් තියෙනවා ලංකාවේ. අපි දැන් නුවරට යන්න ඕනේ. නුවරට යන්න තියෙද්දි තමයි මෙහෙට ආවේ. තව නුවරට යන්න ගමන් මොනා හිතලා කොහේ ආයිත් දන්නේ නැහැ. vlog එකේ මම එඩිට් කන්ටිනියු කරන්නම්. එතකොට දකින්න ඇති අන්න බලන්න. අර යන්නේ පොඩියට යන්න වලට පේන කූඹි වගේ. ඒ මිනිස්සු හිතන්න මීටර් 1087ක් උඩින් තමයි ඉන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1087ක් උඩින් තමයි අපි මේ ඉන්නේ. සුපිරි. හිර වුණා. මහත කට්ටිය එන්න එපා. මේ යකෝ මම උඩටම ගියා හරිද? මහත කට්ටිය එන්න එපා. මේ පාරට යන්න අමාරු කරනවා. අපි නවුලන්නේ නැහැ. මේ කෙට්ටු ඉඳ කිසි ප්‍රශ්නයක් නැහැ. මහත කවුරුත් එන්න එපා. නැත්නම් මේ තනුකා කියන වගේ මේ පාරට යන්න බෑ. ඇත්තටම දැන් වෙලාව සාමාන්‍යයෙන් තවල 12 කී දෙනාව හරියටම එකයි. ඒ කියන්නේ මේ ටයිම් එකට කියන්නේ ඉර මුදුන් වෙන ටයිම් එකේ පට්ට අමාරුයි. හැබැයි මෙතනට ඒක පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. මොකද මේ එන හුලඟත් එක්ක ඒක මාරයි. අපි පහළට යමු. ඉතින් බලා ගන්න පුළුවන් අම්බුලාවේ આવොත් එහෙම මේ කැටපත් අවුරක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි බලමු. J දන U තියෙනවා. C දන Q තියෙනවා. K
කේදන ආර තියෙනවා. ඒ කේදන ආර තියෙනවා. මේ මරු නේද? ඒ කියන්නේ දැන් බලන්නකෝ මාරයි ඒක මේ. දැන් මේ වගේ තැනක ඒක අකුරු වල ලිව්වට පස්සේ දෙන්නට මේ සතුටින් ඉන්න පුළුවන් ඇති. එහෙම සීන් එකක් ඇත්තේ. මේ දීදන ඒත් තියෙනවා. ඒ ඩී දාන ඒත් තියෙනවා. කවුද දන්නේ ඒවා? මේ ඩී දාන ඒ. මේ දැන් මෙතන වල ආවොත් මෙතන වලගේ නම ලියලා යන්න. ඒ ගොන් වැඩ කරන්න එපා. ඉතින් අපරාධයි. කවන්නයි ඉතින් මේ එහෙම ලියලා තියෙන කට්ටියට මේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි. මේ අවුලක් නැහැ සේව්. ලංකා මිනිස්සු හරි වෙනස්. අපි යමු පාලට. ඔන්න අපි අන්තිමට අපිට තිබ්බ ආසාවට අම්බුලාවටත් ගියා. ඔන්න අම්බුලාවට ගිහිල්ලා ඇවිල්ලා අපි අන්තිමට ආයෙත් අපි උදේම අදහස් කරේ නුවර යන්නනේ. අපි ආයෙත් නුවර යන්න ලෑස්ති වුණා. ඉතින් මේ වෙද්දී අපි දෙන්න පුදුම ප්‍රශ්න හිටියේ මොකද වෙලාව. අපි පළවෙනි දවසේ ඉඳන් හිටියේ නුවර සම්පූර්ණයෙන්ම ඇවිදලා ඉවර කරන්න. හැබැයි අම්බුලාව ගියත් එක්කම අපේ වෙලාව අපෙන් ගොඩක් මිස් වුණා. අවුලක් නැහැ වුණ ප්‍රශ්න තිබ්බත් අපි ආයේ නුවර යන්න ලෑස්ති වුණා. ඔන්න අම්බුලාව තියෙනවා මෙතන. අපි අම්බුලාවට සමුදීලා අපි යනවා අපේ ඊළඟ තැනට. දැන් නම් නුවරට යනවා. වෙන අයිඩියා වෙනස් වුණොත් මගද කියන්නම්. දැන් කොහොම නුවරට යනව නේද? දැන් නුවරට යන්න බඩගිනි හොදට. දැන් බඩගිනි දැන් කාලා දැන් නුවරට යනවා. වෙන්න නම් ඉස්සරහට. වැඩි දුරක් යන්න ඕනේ අපේ බයික් එක අපිට සුපිරි ආතල්ලක් දෙන්න පටන් ගත්තා. හරියටම අපි එතකොටත් ගම්පොළ ටවුන් එක මැද. මේ මාර්ගයස් එක විශාල ප්‍රශ්නයක් වුණා. මේ බයිසිකලේ ක්ලච් එකේ කේබල් එක කැඩුනා. දැන් ගම්පොළ ටවුන් එකේ ඉන්න තාම මේ දැන් මේ කේබල් එක දාගන්න යන්න ඕනේ මේ. අයියෝ තාම ඉන්නේ ගම්පොළ ටවුන් මේ මෙතන උඩ පේන අජවාට. එතන තියෙන්නේ අම්බුලාව. දැන් වෙලාව සාමාන්‍යයෙන් 2:00 තුනට ඉට්ටෙන්න වෙලා තියෙන්නේ. මේ දැන් නුවරට යන්නත් ඕනේ. මේ තාම ගම්පොළ මේ මාර වැඩේ තමයි උනේ. මේ දැන් ගම්පොළ ටවුන් එකේ ගෑරේජ් එකක් හොයාගෙන යන්න ඕනේ. කොහෙද තියෙනවද දන්නෙත් නැහැ මේ. මේ බයික් එක තල්ලු කරලා යනවා. අවස 2:00 වෙලාව දැන් 2:00යි නුවරට ඇති කීය වෙයිද දන්නේ නැහැ. තාම හදුවා. දැන් හදලා ඉවරයි. වීඩියෝ කරන්නේ මාවත් ආතල්ලකට ගනි. උලට කවන්න අපි ඉක්මනට නුවරට යමු. දැන් හදලා ඉවරයි මේක. දැන් 2:00යි. යන්කෝ. තමයි හදාගත්තේ. දැන් හදාගෙන ඉවරලා. දැන් යනවා නුවරට. දැන් යමු. ඔන්න දවල්ට කන්න නතර කරා. ගම්පොළම තමයි. ගම්පොළ ටවුන් එක පොඩ්ඩක් උට්ට බයික් එක හැදුණානේ. ඒක හදාගත්තා. දැන් උඩහට යන ගමන් දවල්ට කන්න ඕනේ. දැන් බඩගිනි. අපි කමු. ඔන්න දවල්ට කන්න හැදුවේ. දවල්ට කන්නේ. මේ ටවුන් වෙලාවෙන් කොට ඉඳාම හොදලා ගන්න. දැන් කන්න ඕනේ. කතා වෙන්න බෑ බඩගිනි. කාලා අපි හම්බෙමු. අන්තිමට කොහොම හරි අපි බලන් හිටපු නුවරට ආවා. හැබැයි දැන් වෙලාව හවස 5යි. ඒත් එක්කම මේ වෙද්දී අපි කිලෝමීටර් 194ක් ඇවිල්ලා. ලේසි නෑ. ඕන්න පුතේ වන්දනා කරා. නරක වැඩ ගන්න ළමයි ඉස්සෙල්ලා මේකට ගෙනත් දානවලු. මේ අයියා කියන්නේ මන් දන්නේ. ඔහොම අන්තිමට නුවරට ආවට පස්සේ අපිට තවත් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වුණා. ඒ මොකද්ද? නුවරට වැස්සා.
ඉතින් අපි කෙලින්ම ගියේ අපි නැවතිලා ඉන්න තැනට. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා පොඩ්ඩක් අමාරුවෙන් හිටියේ. ඊට පස්සේ අපි තීරණය කළා රෑම වැස්සෙම නුවර view point එකට යනවා කියලා. මොකද මට බලන්න ඕන වුණා ඇත්තටම නුවර වැස්සට ලස්සනයිද? මං ඒ හින්දා හිතුවා රෑම වැස්සෙම අපි නුවර view point එකට යන්න ඕනි කියලා. මොකද නුවර view point එක කියන්නේ මුළු නුවරම ලස්සනට පේන තැනක්. අපි පිටත් වුණා නුවර view point එකට යන්න. මං ආයෙ කියනවා මේ හෙල්මට් එක වල ලොකු වැඩි. ඇත්තටම අහලා තිබ්බට දැන් තමයි දන්නේ නුවර ලස්සන වැස්සටයි රෑටයි නුවර මාර ලස්සනක් තියෙන්නේ. ඉතින් වහිනවා සුපිරියට වහිනවා. මේ අවුලක් නැහැ. නුවර ඇත්තටම ලස්සන වැස්සට තමයි. ඔන්න අපි අද දවසේ බලන් හිටපු නුවරට ආවා. නුවරට කියන්නේ නුවරට අපි ආව සාමාන්‍යයෙන් 5:00 විතර වෙද්දි. ඔයාලා දකින්න නැති වීඩියෝ වල. ඉතින් පොඩ්ඩක් රෑ වෙනකන් හිටියා අපි හිටපු තැන. මොකද නුවර view point එක කියන්නේ මාර ලස්සනයි රෑට. ඉතින් මෙතනට පේනවා සම්පූර්ණ නුවර ටවුන් එක. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් බහිරව කන්ද ඒත් එක්කම චෛත්‍යය ඒත් එක්කම මෙතනින් තියෙනවා දළදා මාලිගාව. ඉතින් මේ තියෙන්නේ වැවරවුම. ඉතින් බලන්න රෑට මෙතන තියෙන view එකේ ලස්සන. මෙතන ඉඳලා ඇත බලන් ඉන්නවා කියන්නේ සුපිරියක්. ඉතින් අපි හෙට අපි යනවා අර පේන බහිරව කන්ද අපි අකුණු ගහනවා මේ ටිකේ මේ දළදා මාලිගාවෙත් එකම වැවරවුම සහ නුවර යන්න පුළුවන් තැන් ගොඩකට අපි හෙට යන්න ලෑස්තිලා ඉන්නවා. එහෙනම් අද වීඩියෝ එක ඉවර කරන්නම් හෙට හම්බෙමු. එහෙනම් ජය වේවා good night සමුගන්නවා. ලංකාවේ තියෙන ලස්සන view point එකක් වෙන නුවර view point එකේ ඉඳලා. එහෙනම් ජය වේවා හෙට උදේට හම්බෙමු. good night ඔයාලට. ඔන්න ඔය පළවෙනි දවසේ නුවරට ආවා. කිලෝමීටර් 194ක් පළවෙනි දවසේ අපි බයික් එකේ ආවා. තව දවස් දෙකයි කිලෝමීටර් 429ක්. එච්චර කොහෙද ගියේ නුවර? දෙවෙනි වීඩියෝෙන් හම්බෙමු. එහෙනම් ජය වේවා. දෙවෙනි වීඩියෝ බලන්න. ඒකෙත් මේ වගේම තමයි.